හාමුදුරු කෙනෙක්ගේ වටිනකම වැඩි වෙන්නේ මොකක් මතද? ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වටිනකම වැඩි වෙන්නේ මොකක් මතද? ධර්මදර වීමත් විනයදර වීමත් මත. වටිනකම වැඩි වෙන්නේ මොකක් මතද? ධර්මදර වීමත් විනයදර වීමත් මත. හැබැයි වර්තමානයේ අද අපි හාමුදුරුවන්ගේ වටිනකම ඇති කරගෙන තියෙන්නේ මොකක් මතද? ධර්මදර වීමවත් විනයදර වීමවත් මත නෙවෙයි. ඔන්න අපිට වැරදිච්ච තැනයි. අද අපි හාමුදුරුවන්ගේ වටිනකම තීරණය කරනවා කොච්චර channel වල බණ කියනවද දන්නේ නැහැ කියලා වටිනකම තීරණය කරනවද නැද්ද? කරා මේ හාමුදුරුවෝ නම් මෙන්න මෙච්චර channel වල බණ කියනවා. එහෙනම් මෙයා හොඳයි. හරිද? මේ හාමුදුරුවෝ නම් ගොඩාක් ප්‍රසිද්ධයි. Facebook එකෙත් බණ තියනවා. TikTok එකෙත් බණ තියනවා. මේ හාමුදුරුවන්ගේ ෆෝන් එකෙන් TV එකෙන් දැකලා තියනවා. එහෙනම් මේ හාමුදුරුවෝ හොඳයි. කියන තැනට අපි හිත හදා ගන්නවද නැද්ද? හදා ගන්නවා. මතක තියාගන්න ස්වාමින් වහන්සේ කෙනෙකුගේ ගුණය තීරණය වෙන්නේ මේ TV එකේ බණ කියන තරමට නෙවෙයි. ධර්මදර විනයදර ස්වාමින් වහන්සේලා අදටත් මේ පිංබිම තුල මාර්ගඵලලාභීන් වහන්සේලා අදටත් වැඩ ඉන්නවද නැද්ද? වැඩ ඉන්නවා. ඉතින් ඔය කොහේවත් යන මේ ධර්මයක් නැති විනයක් නැති පැවැත්ම වෙනුවෙන් සිවුරු දාගත් පිරිස් නිසා ධර්මේ පා කරගන්න එපා. බලන්න ගිලි ලැජ්ජ නැතුව සාසනයට විනාශ කරන කෙනෙහිලිකම් කරන සිවුරු දාගත් පිරිස් නැද්ද? ඉන්නවා. ලැජ්ජ නැතුව දේශපාලන වේදිකාවට සිවුරු දාගෙන නගින අය නැද්ද? ඉන්නවා. එතකොට මේ මහා සංඝරත්නයද? නෑ. එතකොට එහෙමයි ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඔබට තියනවද නැද්ද? තියනවා. දැන් හිතන්න මේ මම හරි. ඔන්න දැන් ටීවී එකෙත් බණ කියනවා, ෆෝන් එකකිනුත් ඔයත් බණ අහලා තියෙනවා. ඒ නිසා දැන් ඔන්න බණට වඩම්මනවා කියලා අද බණට වඩම්මනවා. හැබැයි මෙතන ඉන්න සංවිධානය කරන අය දන්නවා මම දැන් මාවම උදාහරණයට ගන්න ඒක වඩාත් හොඳ නිසා. මොකද මට කාටවත් දොස් කියන්න බෑ. මාවම උදාහරණයට ගන්නේ ඔබ මේක අපහැදෙන්න එපා. දැන් මෙහෙම හිතන්න මම ගැන ඔය ඇත්ත දන්නවා මේ හාමුදුරුවෝ මෙන්න මෙහෙම කෙනෙක්. මේ වගේ වැරදි කරනවා. සංවිධානය කරන අයත් දන්නවා මේ හාමුදුරුවෝ මෙහෙම වැරදි කරන කෙනෙක්. මේ වගේ මේ අපරාධ කරන කෙනෙක්. හැබැයි ප්‍රසිද්ධයි. හැබැයි ලංකාවේ ලෝකෙම ගොඩක් අය දන්නවා නේ. හැමෝම ඒ හාමුදුරුවෝ දන්නවා ප්‍රසිද්ධයි. එහෙමයි කියලා මම වැරදි කරනවා කියලා මේ සංවිධානය කරන අය දන්නවා නම් මාව බන්නට වඩම්මන්න ඕනේද? කවදාවත් එපා. තේරෙනවද කියන එක? හාමුදුරු කෙනෙක් කියලා මම වැරදි කරනවා කියලා ඔයත් දන්නවා නම් කවදාවත් මාව බනට වඩම්මනවද? නැහැ. හිතන්න ඔබට දානයක් දෙන්න ඕනේ. දානෙ දෙන්න හාමුදුරුවරු තෝර ගනිද්දී ඔබ දන්නවා ගමේ පන්සලේ හාමුදුරුවෝ මෙන්න මෙහෙම වැරදි කරන කෙනෙක්. මේ වගේ අපරාධ කරන කෙනෙක්. එහෙමයි කියලා මහා සංඝරත්නයටයි දන් දෙන්නේ කියලා අර හාමුදුරුවෝම දානෙට වඩම්මන්න ඕනේ කියන එකක් නැහැ. තේරෙනවද කියන එක? මොකද ඒ හාමුදුරුවෝ දානෙට වැඩැම්මුවා. දැන් මම අපරාධකාරයෙක් විදිහට දැනගෙනත් බනට වැඩැම්මුවොත් මේ බන අහනකොට ඔයත්තන්ට විශ්වාසයක් තියනවද? නෑ. ඔහේ ඉන්නම් වාලේ බන ටික අහයි. හැබැයි අහනකොට හිතනවා මෙහෙම කිව්වට ඉතින් මෙයත් මෙහෙමයිනේ. හිතේද නැද්ද? හිතනවා නේ. තේරෙනවද කියන එක? ඒ නිසා වැරදිකාරයෙක් කියලා දන්නවනම් එවන් සිවුරු රඳවන පිරිස් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අපිට තියෙනවා. හැබැයි ශාසනය රැකගෙන යන පිළිවෙත් පුරන මහා සංඝරත්නය රැකගැනීමේ වගකීමත් අපිට තියනවද නැද්ද? තියනවා. තේරුණාද කියපු ටික?